ඉතින් මේ වීඩියෝ එකෙන් අදත් මම කරන්න යන්නේ නිවුස් පේපර් ආටිකල් එකක එක්ස්ප්ලනේෂන් එක. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. The Election Commission has released the first results of the 2025 local government election. Accordingly, the National People's Power (NPP) emerged victorious in the Tangol Urban Council, Hambantota, securing 2,260 votes and 9 seats. The SJB obtained 1,397 votes and 5 seats, while SLPP gained 795 votes and 3 seats. The UNP and Sarvajana Balaya secured 1 seat each. The Election Commission කියන්නේ මැතිවරණ කොමිසම has released නිකුත් කර තිබෙනවා the first results පළමු ප්‍රතිඵල of the 2025 local government election 2025 පළාත් පාලන මැතිවරණය. Accordingly කියන්නේ ඒ අනුව the National People's Power කියන්නේ ජාතික ජන බලවේගය emerge කියන්නේ මතු වෙනවා ඉදිරියට එනවා කියන අර්ථය. Victorious කියන්නේ ජයග්‍රාහී ලෙස in the Tangol Urban Council තංගල්ල නගර සභාව securing 2,260 votes and 9 seats. ඒ කියන්නේ ඡන්ද 2260ක් ලබා ගනිමින් 9 seats කියන්නේ මන්ත්‍රී ආසන දුර 9ක් සහිතව ජයග්‍රාහී ලෙස තංගල්ල මහනගර සභාව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කළා කියන එක. The SJB obtained 1,397 votes and 5 seats, while the SLPP gained 795 votes and 3 seats. ඒ කියන්නේ සමගි ජන බලවේගය obtain කියන්නේ ලබා ගන්නවා, උත්පත් කර ගන්නවා. 1,397 votes ඡන්ද 1397ක් සහ 5 seats ආසන දූර 5ක්, while අතරතුර the SLPP gained 795 votes and 3 seats. again ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ gained කියන්නේ නැවතත් ලබා ගත්තා ඡන්ද 795ක් සහ මන්ත්‍රී ආසන දූර 3ක්. The UNP කියන්නේ United National Party කියන්නේ එක්සත් ජාතික පක්ෂය and සර්වජන බලය secured 1 seat each. ඒ වාක්‍යයෙන් කියවෙන්නේ UNP සහ සර්වජන බලය කියන පක්ෂ දෙකටම ආසන එක බැගින් තහවුරු කරගන්න පුළුවන් වුණා කියන එක. ඉතින් පුවත්පත් ලිපියක පළ වුණ කාලීන පුවතක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච මේ වීඩියෝ එකෙන් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. Thank you very much for watching this video. ඒ වගේ තවත් වීඩියෝ නරඹන්න අදම ඉංග්‍රීසි ගුරු channel එක subscribe කරන්න.